පුරුදු විදිහටම සිම්පල් ටියුට්ස් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්ධමනය යටතේ කොහොමද අපි මේ උද්ධමනය මනින්නේ කියන එක ගැන. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න මම ප්‍රශ්න පත්‍ර කීපයකම ප්‍රශ්න කිහිපයක් තෝරගෙන තියෙනවා. ඒ ප්‍රශ්න සාකච්ඡා කරන අතරම ඒවට අදාළව න්‍යායාත්මක කරුණු මොනවද කියන එක පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ යන පාඩම් කොටස් ටික න්‍යායාත්මක කරුණු පදනම් කරගත්තේවා. නමුත් මේ බොහෝ ප්‍රශ්න වලට අපිට දකින්න ලැබෙනවා මේ මිල දර්ශක පිළිබඳව ප්‍රශ්න නිරන්තරයෙන්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියාගෙන යන එක ඔයාලට මේ ප්‍රශ්න වලට හොඳ පිළිතුරක් ලබා දෙන්න උපකාරී වෙනවා. ඉතින් මම අද මුලින්ම තෝරගන්නේ 2018 6 ප්‍රශ්නය. මේකෙන් අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පොදු මිල මට්ටමේ වෙනස්කම් දැක්වීමෙහිලා වර්තමානයේ යොදාගෙන යන මිනුම් කවරේද? එතකොට උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන්නේ මිල දර්ශක. ශ්‍රී ලංකාවේ වර්තමානයේ වන විට මිල දර්ශක 4ක් ගණනය කරනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ජාතික පාරිභෝගික මිල දර්ශකය, දලදේශ නිෂ්පාදිතයේ අවදමනකය සහ නිෂ්පාදකයාගේ මිල දර්ශකය. කලින් තිබුණා තොග මිල දර්ශකය කියලා එකක්. මේක ගණනය කරන්න ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. නමුත් වර්තමානයේදී තොග මිල දර්ශකය ගණනය කරන්නේ නැහැ. ඒ වෙනුවට තමයි නිෂ්පාදකයාගේ මිල දර්ශකය ගණනය කරන්නේ. ඒ අනුව මේ කරුණු 4 දක්වනවට ඔයාලට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. මේ එක් මිල දර්ශකය පිළිබඳව විවිධ වර්ෂවලදී ප්‍රශ්න අහලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන ගමන්ම මේ සංකල්ප මේ මිල දර්ශක වලින් කියවෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගමු. 2019 6 එක ප්‍රශ්නය මම තෝරගෙන තියෙනවා. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ දලදේශීය නිෂ්පාදිතයේ අවදමනකය යනු කුමක්ද? එය හා කොළඹ පාරිභෝගික මිල දර්ශකය අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද? ඉතින් මේ ප්‍රශ්නේ විස්තර කරද්දී ඔයාලා දැනගන්න ඕන දලදේශ නිෂ්පාදිතයේ අවදමනකයේ නිර්වචනය මොකක්ද? ඒ වගේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නිර්වචනය මොකක්ද? ඊට පස්සේ ඔයාලට මේ දෙක අතර වෙනස්කම් මොනවද කියන එක පැහැදිලි කරන්න වෙනවා. අපි මුලින්ම පැහැදිලි කරගමු දලදේශ නිෂ්පාදිතයේ අවදමනකය ගැන. මේක ගම්ම්‍ය මිල දර්ශකය ආරෝපිත මිල දර්ශකයේ වශයෙන් උත් හඳුන්වනවා. අපි දන්නවා දලදේශ නිෂ්පාදිතය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දේශ සීමාව තුල නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල වටිනා. එතකොට දලදේශ නිෂ්පාදිතයේ අවදමනකයෙන් මනින්නේ මේ රටේ දේශ සීමාව තුල නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් වල වෙනස් වීම කොපමණද කියන එක. එක් එක් වර්ෂවලදී අපේ දලදේශ නිෂ්පාදිතය එක් එක් අගයන් ගන්නවා. ඒ අනුව කිසියම් පදනම් වර්ෂයකට සාපේක්ෂව එක් වර්ෂය තුලදී දලදේශ නිෂ්පාදිතයේ වටිනාකම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙන එක තියෙනවද කියන එක තමයි දලදේශ නිෂ්පාදිතයේ අවදමනකයෙන් ගණනය කරන්නේ. දලදේශ නිෂ්පාදිතය වර්තන මිලට මේ වර්තන මිල කියලා කියන්නේ ඒ වර්ෂයේ පවත්නා මිලට සහ ස්ථාවර මිලට ගණනය කරන අතර පවත්නා මිලට අනුව දලදේශ නිෂ්පාදිතයේ ඉහළ යාම ආර්ථිකයේ මිල මට්ටමේ ඉහළ යාමක්. මෙතන ස්ථාවර මිලට ගණනය කරන්න පදනම් වර්ෂය වශයෙන් යොදාගන්නේ 2015 වර්ෂය. මේ වර්ෂයේ දලදේශ නිෂ්පාදිතයට සාපේක්ෂව ඒ වර්ෂවලදී දලදේශ නිෂ්පාදිතය කොපමණ ප්‍රමාණයකින් වටිනාකම වෙනස් වෙලා තියෙනවද කියන එක ගණනය කිරීම තුළින් උද්ධමනයක්ද පවතින්නේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඒ අනුව මේ දලදේශ නිෂ්පාදිතයේ අවදමනකය ගණනය කරන සමීකරණය තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතනදී අපි කරන්නේ පවත්නා මිල අනුව දලදේශ නිෂ්පාදිතය බෙදනවා ස්ථාවර මිල අනුව දලදේශ නිෂ්පාදිතයෙන් මේ අගය වැඩි කරනවා 100. එන සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වටිනාකම දලදේශ නිෂ්පාදිතයේ අවදමනකය තුල අන්තර්ගත වෙනවා. ඊළඟට අපි බලමු මොකක්ද මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ කියලා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේදී සිද්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල ජීවත් වන නාගරික ජනතාව විසින් පාරිභෝජනය කරන භාණ්ඩ හා සේවා පැසක් තෝරාගෙන ඒ භාණ්ඩ හා සේවා පැසෙහි මිල පදනම් වර්ෂයට සාපේක්ෂව කොපමණ වෙනස් වෙලා තියෙනවද කියන එක ගණනය කිරීම. මෙතනදී නාගරික ජනතාවගේ පාරිභෝජන රටාව මත පදනම් වෙන නිසා මුළු ශ්‍රී ලංකාවේම සියලුම දිස්ත්‍රික් ආවරණය වන ආකාරයට අවබෝධයක් ලබා ගැනීම දුෂ්කරයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ කිසියම් සීමා සහිත ප්‍රදේශයක් සහ සීමා සහිත භාණ්ඩ සේවා ප්‍රමාණයක් ආවරණය කරන මිල දර්ශකයක්. කොළඹ ප්‍රදේශයේ නාගරික ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් පාරිභෝජනය කරන තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වෙනස් වීම සැලකිල්ලට ගන්නවා. මෙතනදී අන්තර්ගත වෙන්නේ භාණ්ඩ කාණ්ඩ 10ක් යටතේ භාණ්ඩ ඝන 95කට අදාළ වන මිල මට්ටම් වල වෙනස් වීම. දලදේශ නිෂ්පාදිතය අවදමනකයත් එක්ක
එක්ක බලද්දි කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන්නේ ඉතා සීමිත භූගෝලීය ප්‍රදේශයක් ආවරණය කරන සහ සීමිත භාණ්ඩ පැසක් ආවරණය කරන මිල දර්ශකයක්. කොළඹ පාරිභෝගික මිල දර්ශකය කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන වියදම පිළිබඳව දර්ශකයක් වන අතර දළදේශ නිෂ්පාදිතය අවදමනකය සමස්ත භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ හැසිරීම පෙන්නුම් කරනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී වර්තමානයේදී පදනම් වර්ෂය වශයෙන් යොදාගන්නේ 2021 වර්ෂය. අතීතයේදී භාවිතා කරේ 2013 වර්ෂය. ඊළඟ ප්‍රශ්නය විදිහට මම තෝරගත්තේ 2016 6 2 ප්‍රශ්නය. මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවන වියදම් මිනුමක් වශයෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට වඩා ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඇති වාසි කවරේද? කොළඹ පාරිභෝගික මිල දර්ශකය කොළඹ ප්‍රදේශයේ නාගරික ජනතාවගේ භාණ්ඩ පැසක මිල වෙනස් වීම ගණනය කිරීම. ජාතික පාරිභෝගික මිල දර්ශකය කියලා කියන්නේ ඊට වඩා පුළුල් මිල දර්ශකයක්. එතනදි කරන්නේ ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන ආකාරයට භාණ්ඩ පැසක් තෝරාගෙන එම භාණ්ඩ පැසේ මිල වෙනස් වීම පදනම් වර්ෂයට සාපේක්ෂව ගණනය කිරීම. මෙතන කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියන දෙකේම මෑත කාලීන පදනම් වර්ෂය තමයි 2021. ඊට කලින් 2013 තමයි පදනම් වර්ෂය වශයෙන් භාවිතා කරේ. ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව ඊළඟ වර්ෂවලදී කොහොමද මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කියන එක ගණනය කරනවා. දැන් මේකේ පවතින වාසි මොනවාද කියලා බලද්දී බර තැබීම තාත්වික බවින් වැඩි. ජාතික පාරිභෝගික මිල දර්ශකය පළාත් 9ම ආවරණය වන ආකාරයට භාණ්ඩ පැස තෝරා ගන්නා නිසා නාගරික ජනතාව ඒ වගේම ග්‍රාම්‍ය ජනතාව වශයෙන් ඉතා පුළුල් නියෝජනයක් පවතිනවා. ඒ අනුව බර තැබීම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට වඩා තාත්වික භාවයෙන් වැඩි. අනිත් එක තමයි දර්ශකය සඳහා පදනම් වන භාණ්ඩ පැස විශාලයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේදී භාණ්ඩ කාණ්ඩ 10ක් යටතේ ඝන 95ක් යටතේ තමයි භාණ්ඩ තෝරගත්තේ. නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේදී භාණ්ඩ කාණ්ඩ 12කට අයත් භාණ්ඩ ඝන 105ක් තෝරගෙන තියෙනවා. ඒ අනුව භාණ්ඩ පැස විශාල වෙනවා කියලා කියන්නේ මෙම ගණනය කිරීම වඩාත් ආර්ථිකය තුළ නිවැරදි ගණනය කිරීමක් වෙනවා. මත්පැන් දුම්කල සඳහා වන වියදමත් ඇතුළත් නිසා වඩා තාත්වික පදනමින් පාරිභෝජන වියදම හඳුනාගෙන ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී මත්පැන් දුම්කල සඳහා යන වියදම් ඇතුළත් කරන්නේ නැහැ. නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේදී මේ වියදමත් ඇතුළත් කරලා තමයි ගණනය කරන්නේ. ඒ අනුව සියලුම පාරිභෝජන වියදම් නියෝජනය වන ආකාරයට ගණනය කරන නිසා මේ මිල දර්ශකයේ තාත්වික භාවයෙන් වැඩි. ඒ අනුව මේ දර්ශක දෙක අතර වෙනස පැහැදිලි කරද්දී මේ කරුණු හතරක් සඳහන් කරාම ඔයාලට එතන ලකුණු 4 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නයේ විදිහට මම තෝරගෙන තියෙන්නේ 2023 6 ප්‍රශ්නය. මේකෙන් අහලා තියෙන්නේ දළදේශ නිෂ්පාදිතයේ අවදමනකය හා පාරිභෝගික මිල දර්ශකය අතර වෙනස දක්වන්න. දළදේශ නිෂ්පාදිතයේ අවදමනකය සම්පූර්ණ දළදේශ නිෂ්පාදිතයේම මිල කොහොමද වෙනස් වෙන්නේ කියන එක පදනම් වර්ෂයට සාපේක්ෂව මැනීම සිදු කරනවා. පාරිභෝගික මිල දර්ශකය ලංකාවේ පළාත් 9 ආවරණය වන ආකාරයට භාණ්ඩ පැසක් තෝරාගෙන මිල වෙනස් වීම ගණනය කරනවා. එතකොට මේ දෙක අතර වෙනස දක්වද්දී ඔයාලට මේ නිර්වචනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව තවක් දක්වන්න පුළුවන් කරුණු කිහිපයක් මෙතන මම පෙන්නලා තියෙනවා. පාරිභෝගික මිල දර්ශකයේ දේශීය භාණ්ඩ මෙන්ම ආනයනික භාණ්ඩ ඇතුළත් මිල වෙනස් වීම මනිනවා. නමුත් දළදේශ නිෂ්පාදිතයේ අවදමනකය තුළින් දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මිල වෙනස් වීම පමණක් සැලකිල්ලට ගන්නවා. පාරිභෝගික මිල දර්ශකයට ඇතුළත් භාණ්ඩ ස්ථාවර ස්වභාවයක් ගන්න. ඒ අනුව ඒ බර තැබීම්ද නොවෙනස්ව කාලයක් පවතිනවා. පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ෂය 2021. එතකොට ඒ තෝරාගත්ත භාණ්ඩ පැස ආය වෙනස් වෙන තුරු නොවෙනස්ව පවතිනවා. නමුත් දළදේශ නිෂ්පාදිතයේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් අගයක් ගන්නවා. ඒ අනුව දළදේශ නිෂ්පාදිතයේ අවදමනකය සෑම අවුරුද්දකම වෙනස් වෙනවා. පාරිභෝගික මිල දර්ශකය තුළ භාණ්ඩ පැසට ඇතුළත් නොවන භාණ්ඩවල මිල ගණන් පිළිබිඹු නොවේ. දැන් පාරිභෝගික මිල දර්ශකය තුළ අන්තර්ගත වෙන්නේ භාණ්ඩ කාණ්ඩ 12ක්, භාණ්ඩ ඝන 105ක්. මේ තුලට අන්තර්ගත නොවන භාණ්ඩ සාමාන්‍යයෙන් ජනතාවගේ පාරිභෝජන මට්ටමේ වැඩි අගයක් පෙන්눔 කරන්න පුළුවන්. නමුත් ඒවා සැලකිල්ලට ගන්නේ නැහැ. නමුත් දළදේශ නිෂ්පාදිත අවදමනකය තුළින් ආර්ථිකය තුළ නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් වෙනස් වීම පිළිබඳව සැලකිල්ලට ගන්නවා. දැන් මෙතන පැහැදිලි කරලා නැති වුණාට තව එක මිල දර්ශකයක් තියෙනවා. ඒ තමයි නිෂ්පාදකයාගේ මිල දර්ශකය. තොග මිල දර්ශකය වෙනුවට තමයි නිෂ්පාදකයාගේ මිල දර්ශකය ගණනය කරන්නේ. මේක පදනම් වර්ෂය වශයෙන් භාවිතා කරන්නේ 2015 වර්ෂය. එතකොට නිෂ්පාදකයාගේ මිල දර්ශකයත් ආර්ථිකයේ ඉතාම වැදගත් මිල දර්ශකයක්. මොකද නිෂ්පාදකයන් විසින්
තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල වෙනස් වීම කොපමණද කියන දේ තීරණය කිරීම සඳහා මේ මිල දර්ශකය භාවිතා කරනවා. ඒ අනුව තමන්ගේ ආයෝජන කුමන ව්‍යාපාරවල යෙදවිය යුතුද යන්න පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට ලබා දෙනවා. තවදුරටත් කෙටිකාලීනව ඇතිවන මිල ගණන්වල වෙනස් වීම පිළිබඳව පුරෝකථනය කිරීමේ දර්ශකයක් ලෙසත් නිෂ්පාදකයාගේ මිල දර්ශකය භාවිතා කරන්න පුළුවන්. මිල දර්ශක පිළිබඳව හොඳ අවබෝධයක් ඔයාලට මේ තුලින් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ අනුව MCQ ප්‍රශ්නවලට වගේම රචනා ප්‍රශ්නවලටත් මේ මිල දර්ශක සම්බන්ධයෙන් ප්‍රශ්න ආවම මේ කරුණු භාවිතා කරලා හොඳ පිළිතුරක් ඔයාලට ලියා ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඊළඟට මේ උද්ධමනය හා සම්බන්ධව න්‍යායාත්මක කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න මම මේ පසුගිය ප්‍රශ්න කිහිපයක් තෝරගෙන තියෙනවා. 2017 6 එක ප්‍රශ්නෙන් අහලා තියෙනවා මතුපිට උද්ධමනය හා මූලික උද්ධමනය අතර වෙනස දක්වන්න කියලා. ඒ වගේම 2024 6 3 ප්‍රශ්නෙන් අහලා තියෙනවා මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයන් මතුපිට උද්ධමනයට වඩා මූලික උද්ධමනය කෙරෙහි අවධානය යොමු කරන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මතුපිට උද්ධමනය කියලා කියන්නේ ඒ වර්ෂවලදී මිල දර්ශක පදනම් කරගෙන අපි ගණනය කරනු ලබන උද්ධමන. ඒ කියන්නේ අපිට සැබවින්ම ආර්ථිකය තුල දක්නට ලැබෙන උද්ධමනය තමයි මතුපිට උද්ධමනය කියන්නේ. මූලික උද්ධමනය කියලා කියන්නේ ආර්ථික විශ්ලේෂකයන් විසින් විශ්ලේෂණයේ පහසුව සඳහා මේ මතුපිට උද්ධමනයට විවිධ ගැළපීම් සිදු කරලා ලබා ගන්න උද්ධමනයට අපි මූලික උද්ධමනය කියනවා. මතුපිට උද්ධමනය යනු පාරිභෝගික මිල දර්ශකයෙන් මනිනු ලබන කිසිදු ගැළපීමකට ලක් නොවූ ආර්ථිකයේ සැබෑ මිල ගණන් වල ඉහළ යාම. එතකොට කාලගුණික වෙනස් වීම, බාහිර කම්පන හේතුවෙන් ඇතිවන වෙනස් වීම නිසා මතුපිට උද්ධමනයට කිසිදු ගැළපීමක් සිදු කරන්නේ නැහැ. ආර්ථිකයේ සැබෑම උද්ධමන තත්ත්වය පෙන්눔 කරන උද්ධමනය. తాවකාලික මිල වෙනස් වීම බැහැර කරමින් මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා සකස් කරන උද්ධමනය මූලික උද්ධමනයයි. ආර්ථික සම්පාදකයින් විසින්, ආර්ථික විශ්ලේෂකයන් විසින්, ආර්ථික විද්‍යාඥයන් විසින් උද්ධමනය පිළිබඳව තීරණ ගැනීමේදී භාවිතා කරන්නේ මූලික උද්ධමනය. ඒකට හේතු අහලා තිනවා 2024 6 ප්‍රශ්නෙන් මම මේ හේතු දක්වලා තියෙනවා මෙතන. මූලික උද්ධමනය උද්ධමනයේ ප්‍රවණතාවයන් පිළිබඳව ස්ථාවර හා විශ්වාසනීය මිනුමක් ලබා දේ. මෙය දිගුකාලීන උද්ධමන පීඩනය හඳුනා ගැනීමට හා හොඳ දැනුවත් තීරණ ගැනීමට උපකාරී වේ. මතුපිට උද්ධමනය කියන දේ චාවචනය වීමට භාජනය. එතකොට ඒ මත ආර්ථික විද්‍යාඥයන්ට නිවැරදි තීරණ ගන්න බෑ. ඉතින් මේ වෙනස් වීම බැහැර කරලා සැබවින්ම ආර්ථිකය තුල පවතින උද්ධමනය කොපමණද කියලා ගණනය කරන එක තමයි මූලික උද්ධමනය කියන්නේ. එතකොට උද්ධමනයේ සැබෑ ප්‍රවණතාවයන් මේ මගින් පෙන්눔 කරනවා. ඒ මගින් හොඳ තීරණ ගැනීමට උපකාරී වෙනවා. අනික తాවකාලික අස්ථාවරත්වයන් බැහැර කරයි. ඒ පැහැදිලි කිරීමම තමයි අර తాවකාලිකව ඇතිවෙන උච්චාවචනයන් ඉවත් කරලා ගණනය කරන උද්ධමනයක් නිසා හොඳ දැනුවත් තීරණ ගන්න පුළුවන්. తాවකාලික මිල විචලනයන්ට ප්‍රතික්‍රියා දැක්වීමෙන් වැළකී ස්ථීරසාර ලෙස ප්‍රතිචාර දැක්වීමට මඟ පෙන්වනවා. මූලික උද්ධමනය ගණනය කිරීම නිසා අනවශ්‍ය ප්‍රතිපත්ති ගැලපුම් ඇති කිරීම වැළකී යනවා. මතුපිට උද්ධමනය කියන දේ తాවකාලිකයි. එතකොට මේ මත කිසියම් ගැලපීමක් ආර්ථිකය තුල සිදු කරොත් මූල්‍ය ප්‍රතිපත්තිය හරහා යම්කිසි බලපෑමක් ආර්ථිකයට එල්ල කළොත් ඒ මගින් නැතිවන සැබෑ ප්‍රතිචාරය අපි අපේක්ෂිත ප්‍රතිචාරයට වඩා වෙනස් වෙන්න පුළුවන්. උද්ධමන අපේක්ෂා කළමනාකරණය කිරීමට උපකාරී වේ. తాවකාලිකව ඇතිවන පීඩනයන්ගෙන් තොර නිසා ආර්ථිකය තුළ පවතින සැබෑම උද්ධමන අපේක්ෂාව මූලික උද්ධමනය තුළින් පෙන්눔 කරනවා. අනිත් එක තමයි සැපයුම් පාර්ශවයේ කම්පන පාලනය කිරීමට යම් මඟ පෙන්වීමක් ලැබෙනවා. මේ සැපයුම් පාර්ශවයේ කම්පනයන් කියලා කියන්නේ khනිජ තෙල් මිල ගණන් මගින් ඇතිවන බලපෑම, ඒ වගේම වෙනත් ආහාර මිල ගණන් වලින් ඇතිවන බලපෑම, මේවා දේශීය මූල්‍ය ප්‍රතිපත්තියට පාලනය කළ නොහැකි කම්පනයන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ දේශීය මූල්‍ය ප්‍රතිපත්තිය හැසිරවිය යුත්තේ මොන සීමාවක ඉඳලාද කියන දේ පෙන්눔 කිරීම සඳහා මූලික උද්ධමනය ගණනය කරනවා. ඊළඟට අපි යමු 2022 6 2 ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉහළ උද්ධමනයට බලපෑ ඇති හේතු 4ක් දක්වන්න. නමුත් 2023 24 කාල පරිච්ඡේදයේ බලද්දී ලංකාවේ අවදමනයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මම මේ ප්‍රශ්නෙට උත්තර ලියනවා වෙනුවට 2023-24 කාල පරිච්ඡේදයේ උද්ධමනයේ හැසිරීම සහ ඒ හැසිරීමට හේතු මොනවද කියන එක මෙතන පැහැදිලි කරලා තියෙනවා. මෑත කාලීනයේ උද්ධමනයේ ප්‍රවණතාවයන් 2023 අගභාගය සහ 2024 මුල භාගය වෙද්දී ශ්‍රී ලංකාවේ අවදමන තත්ත්වයක් තමයි තිබුණේ. මතුපිට උද්ධමනය. කොළඹ පාරිභෝගික මිල
මිල දර්ශකයට අනුව ඍණ 101.7ක් වශයෙන් තිබුණා. ජාතික පාරිභෝගික මිල දර්ශකය ඍණ 2% වශයෙන් පැවතුණා. අවදමනකාරී තත්ත්වයක් ඇතිවීමට බලපාන ලද ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඇසුරින් අපිට හඳුනා ගන්න පුළුවන් හේතු කාරණා. පළවෙනි එක තමයි ආහාර පානවල මිල ගණන් අඩුවීම. ඒ කියන්නේ ලෝක ආර්ථිකය තුල ආහාර පාන මිල ගණන් අඩුවීම නිසා මිල අඩුවීමේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ලැබුණා ආනයන තුලින්. අනිත් එක තමයි රුපියලේ යගේ ඉහළ යාම. 2022 2019 වගේ කාලවල් වලදී ශ්‍රී ලංකාවේ රුපියල 380 ගානකට වගේ ඉහළ ගියා. නමුත් වර්තමානයේදී පවතින මේක 290ක් වගේ මට්ටමක. ඉතින් මේ රුපියලේ යගේ ඉහළ යාම නිසා ආනයනයන්ගේ මිල අඩුවීමට හේතුවක් වුණා. ඒක ශ්‍රී ලංකාව තුල පවතින උද්ධමනය පාලනය කිරීමටත් හේතුවක් වුණා. විදුලිය සඳහා වන බදු පහළ වැටීම. අනිත් එක තමයි ලෝක වෙළඳපළ තුල මිල ගණන් පහළ යාම. සමස්තයක් වශයෙන් ගත්තොත් ලෝක වෙළඳපළ තුල බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩුවීමට භාජනය වුණා. ආනයනයන්ගේ මිල අඩුවීම නිසා මේ රට උද්ධමනය පාලනය කිරීමට හේතුවක් වුණා. 2024 6.2 ප්‍රශ්නය. ඒ කියන්නේ පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍රයෙන් අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 සැප්තැම්බර් වාර්තා වූ සිට 70ක ඉහළ මට්ටමේ සිට 2023 වසර අවසානයේ පසු තනි ඉලක්කමක මට්ටමේ තබා ගැනීමට දායක වී ඇති සාධක මොනවාද? රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ඒ වගේම ලෝක වෙළඳපොලේ ඇති වූ විවිධ සිදුවීම් හේතු වුණා. දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය. රජය විසින් පොලී අනුපාත ඉහළ නැංවීම ඒ තුලින් ආර්ථිකය තුල මුදල් සැපයුම පාලනය කරා. එමගින් උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීමට හේතු වුණා. අනිත් එක තමයි විනිමය අනුපාත ස්ථාවර කිරීම. ස්ථාවර විනිමය අනුපාත මට්ටමක් පවත්වා ගැනීම සඳහා ආනයන සීමා කිරීම, ආනයනිත භාණ්ඩවල මිල ගණන් පාලනය කිරීම හා දේශීය මුදල් ඒකකය ආරක්ෂා කර ගැනීම සිදු වුණා. අනිත් එක තමයි රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම. දැන් රජය විසින් කොහොමද අයවැය හිඟය පියවා ගන්නේ කියන කරුණ මත උද්ධමනකාරී තත්ත්වයක් රට තුල ඇති වෙනවා. ඉතින් රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම තුලින් උද්ධමනකාරී නොවන මාර්ගවලින් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කිරීම තුලින් උද්ධමන පාලනය කිරීම සඳහා රජය කටයුතු කරා. ගෝලීය භාණ්ඩ මිල අඩුවීම, ලෝක වෙළඳපළ තුල ආහාර මිල ගණන් අඩුවීම, කනිජ තෙල් මිල ගණන් අඩුවීම ආදී කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩුවීමට හේතු වුණා. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් නැති කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇතිව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී කරුණු මගින් උද්ධමනය පාලනය කිරීමට හේතු වුණා. අනිත් එක තමයි විදේශ මූල්‍ය සහාය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම විදේශීය රටවල් වලින් ලැබෙන විදේශ ආධාර මගින් ශ්‍රී ලංකාවේ ඩොලර් ප්‍රමාණය ඉහළ යාම තුලින් මුදල් ඒකකය ආරක්ෂා කර ගැනීමට හැකියවීම, මෙරට ගෙවුම් ශේෂ්ත්‍රයේ හිඟය පියවා ගැනීමට හැකියවීම ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමට කටයුතු කරනු ලැබුවා. අද මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුලින් මම බලාපොරොත්තු වුණේ උද්ධමනය මනින ආකාරය, මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන උද්ධමනයේ ප්‍රවණතාවයන් පිළිබඳව අවබෝධයක් ඔයාලට ලබා දෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් මේ සමග දිගින් දිගටම එකතු වෙන්න මේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.